හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන වැරුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා ඔය හිත. Hi මගේ යාළුවනේ, welcome back to our YouTube channel. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම මේ කරන්න හදන්නේ අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම දවසක්, ලස්සනම හීනයක් හැබෑ කරගන්න. ඉතින් ඒ තමයි අපි දෙන්නගේ engagement shoot එක. මම මේ දවසේ එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. මං විතරක් නෙමෙයි, මගේ හස්බන්ඩ් උත් එහෙමයි. ඉතින් ඒ වැඩ කටයුතු මාසයක් ඇතුළත කරගත්තේ කොහොමද කියලා මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න කියලා ආදරේ මතක් කරනවා. ඉතින් ඔන්න අපි දෙන්න ලෑස්ති වෙලා ලොකේෂන් එකට ආවා. ඉතින් අපි හිතුවේවත් නැති විදියට එදා ටිකක් වැස්සා. ඉතින් වැස්ස පායනකම් හිටියා ෆොටෝ ටික ගහන්න. ඒ ටික විතරයි කරදරයකට කියලා උනේ. අනිත් හැමදේම ලස්සනට සිද්ධ වුණා. ඒ කියන්නේ වැහලා ටික වෙලාවකින් පෑවුවා. ඊට පස්සේ ඇත්තටම ඒ වැඩේ හරිය ලස්සනට කෙරුණා. මේ ඉන්නේ අපි දෙන්නා. මට හම්බුණු පාර්ට්නර් ඇත්තටම කිව්වොත් හරිම හොඳ කෙනෙක්. මගේ ජීවිතේ ඕනම ප්‍රශ්නයක් කියාට කියන්න පුළුවන්. ඉතින් එයා මට තාත්තෙක් වගේ ගොඩක් ආදරෙන් මට සලකනවා. ඉතින් ඒ මට ඇති. මොකද ඒ වගේම එයාටත් මම හරිම ආදරෙයි. අපි දෙන්නට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි දෙන්න දන්නවා ඒක විසඳගෙන ජීවත් වෙන්න. ඒක තමයි මම හිතන්නේ නියම ආදරය කියලා. ඉතින් ඔයාලත් දෙන්න අපි දෙන්නගේ ලස්සනම දවස ලස්සන වුණ විදිය බලන්න. මට ලැබුණු හැමදේට පැටියෙන් සතා වටිනාම තීවෝයා පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා තුටුමුල් දිනේදී පවා ඉක්මන් වෙලා අනන්තෙන් වසන්තේ තමා ආදරේ ප්‍රතිහාරපි ඔයා කලවර මගේ දිවියලි කළ නිසා දසක් දෙනාද කතා වෙන බසුනා දිවියන් නොවී තරු පායන හැන්දෑවක මගේ හීනයේ සක්මන් කළ ඔබ මාහතේ තුරුල් වී නතර වෙලා මට ආදරේ කියලා තව පපුවේ තබා ඔබගේ හිස නිදියන්න ආලවන්ති සසර පුරා